පුතේ අපි කලින් වීඩියෝදී ඉගෙන ගත්තා ආර්ථික විද්‍යාව විෂය නිර්දේශ පස්වෙනි පාඩමට අදාළව ජාතික ගිණුම් කරන පාඩමට අදාළව සාර්වාර්ථික අරමුණු කියන්නේ මොනවද? සාර්වාර්ථික අරමුණු කීයක් තියෙනවද සහ ඒවා විස්තර කිරීමක් මගින් ඉගෙන ගත්තා. දැන් ඊළඟට ඉගෙන ගන්න යන්නේ සාර්වාර්ථික විචල්යන් කියන්නේ මොනවද කියලා. අද මාතෘකාව තමයි ඊළඟ මාතෘකාව තමයි සාර්ව ආර්ථික විචල්යන්. පුතේ සාර්වාර්ථික විචල්යන් කියලා කියන්නේ සමස්ත ආර්ථික ක්‍රියාකාරීත්වයටම බලපෑම් කළ හැකි විචල්යන්. හරිද? සමස්ත ආර්ථික ක්‍රියාකාරීත්වයටම බලපෑම් කරන්න පුළුවන් කිසියම් විචල්යක් තියෙනවා නම් අපි ඒ විචල්‍යයට කියනවා සාර්වාර්ථික විචල්යක් කියලා. සමස්ත ආර්ථිකයටම බලපෑම් කළ හැකි විචල්යන් සාර්වාර්ථික විචල්යන් ලෙස හඳුන්වයි. එතකොට අපිට හඳුනා ගන්න පුළුවන් සාර්වාර්ථික විචල්යන් කිහිපයක් තියෙනවා. අපි බලමු අපිට හඳුනා ගන්න තියෙන සාර්වාර්ථික විචල්යන් මොනවද කියලා. හරි පුතේ. අපිට හඳුනා ගන්න තියෙන පළවෙනි සාර්වාර්ථික විචල්‍ය තමයි සමස්ත නිමැවුම කියලා කියන්නේ. අපි මේකට සමස්ත නිෂ්පාදනය කියලා කියනවා. මොකක්ද මේ සමස්ත නිමැවුම? නැත්නම් සමස්ත නිෂ්පාදනය කියලා කියන්නේ? ඔයා දන්නවා ඕනෑම ආර්ථිකයක් සතු තියෙනවා ප්‍රධාන නිෂ්පාදන සාධක හතරක්. මොනවාද? භූමිය, ශ්‍රමය, ප්‍රාග්ධනය සහ ව්‍යවසායකත්වය. මෙන්න මේ නිෂ්පාදන සාධක හතර උපරිම ඵලදායීතාවයෙන් හා කාර්යක්ෂමතාවයකින් යුතුව නිෂ්පාදන ක්‍රියාවලිය සඳහා දායක කරගෙන ඒ තුලින් අත් කරගන්න අවසාන මුළු නිෂ්පාදනයට තමයි පුතේ අපි කියන්නේ සමස්ත නිෂ්පාදනය කියලා. ආයෙ පාරක් මතක් කරගමු. ආර්ථිකයක් සතුව තියෙන නිෂ්පාදන සාධක උපරිම ඵලදායීතාවයකින් හා කාර්යක්ෂමතාවයකින් යුතුව නිෂ්පාදන ක්‍රියාවලියට යොදා ගැනීම තුලින් අත් කරගන්න අවසාන මුළු නිෂ්පාදනයට තමයි පුතේ සමස්ත නිෂ්පාදනය කියලා කියන්නේ. හරි. දෙවෙනි සාර්වාර්ථික විචල්‍ය තමයි පුතේ සේවා නියුක්තිය කියලා කියන්නේ. දැන් මේ සේවා නියුක්තිය කියලා කියන්නේ අපි කලින් කතා කරුවා වගේ ආර්ථිකයක් සතුව තියෙන නිෂ්පාදන සාධක ඒ කියන්නේ මොනවද? භූමිය, ශ්‍රමය, ප්‍රාග්ධනය, ව්‍යවසායකත්වය කියන මේ නිෂ්පාදන සාධක උපරිම හා ඵලදායී ආකාරයෙන් නිෂ්පාදන ක්‍රියාවලියට යොදා ගැනීම අපි කියනවා සේවා නියුක්තිය කියලා. ආය පාරක් මතක් කරගමු. ආර්ථිකයක් සතුව පවතින නිෂ්පාදන සාධක උපරිම හා ඵලදායී අයුරින් නිෂ්පාදන ක්‍රියාවලියට යොදා ගන්නවා නම් ඒකට කියනවා සේවා නියුක්තිය කියලා. දැන් මේ සේවා නියුක්තිය කියලා කියන්නේ සේවා වියුක්තියේ ප්‍රතිවිරුද්ධ පැත්ත. අපි යනවා තුන්වෙනි සාර්වාර්ථික විචල්‍යයට. මොකක්ද තුන්වෙනි සාර්වාර්ථික විචල්‍ය? පොදු මිල මට්ටම. අපි මේකට සාමාන්‍ය මිල මට්ටම කියලා කියනවා. මේ පොදු මිල මට්ටම කියලා කියන්නේ කිසියම් නිශ්චිත කාල පරිච්ඡේදයක් තුළ ආර්ථිකයේ සියලුම භාණ්ඩ හා සේවාවල නිරපේක්ෂ මිල ගණන් වල බරතැබූ සාමාන්‍ය අගයයි. මොකද උතේ කිසියම් කාල පරිච්ඡේදයක් තුළ ආර්ථිකයේ සියලුම භාණ්ඩ හා සේවාවල මොනපේක්ෂ මිල ගණන්ද? නිරපේක්ෂ මිල ගණන් වල බරතැබූ සාමාන්‍ය අගයයි. අපි ආයෙ පාරක් කියමු එකපාර. පොදු මිල මට්ටම කියලා කියන්නේ පුතේ කිසියම් නිශ්චිත කාල පරිච්ඡේදයක් තුල ආර්ථිකයේ සියලුම භාණ්ඩ හා සේවාවල නිරපේක්ෂ මිල ගණන් වල බරතැබූ සාමාන්‍ය අගයයි. මේක ඇවරේජ් අගයක්, සාමාන්‍ය අගයක්. හරිද? එතකොට මේ පොදු මිල මට්ටම සංකල්පය ආශ්‍රිතව නැත්නම් සාමාන්‍ය මිල මට්ටම කියලා කියනවා. ඒ සංකල්පය ආශ්‍රිතව අපිට හඳුනා ගන්න තියෙන ප්‍රධාන සංකල්ප තුනක්. ඔයාලට මුදල් බැංකු පාඩමේදී ඉදිරියට හම්බ වෙනවා 13 ශ්‍රේණියේ පළවෙනි පාඩම මුදල් බැංකු පාඩමේදී ඔයාලට මේ පොදු මිල මට්ටමේ හැසිරීම සම්බන්ධව ගොඩාක් අධ්‍යයනය කරන්න තියෙනවා. දැනට මේ ජාතික ගිණුම් කරන පාඩමේදී පොදු මිල මට්ටම ආශ්‍රිතව ඔයාලට සංකල්ප තුනක් හඳුනා ගන්න තියෙනවා කියලා විතරක් මතක තියාගන්න. මේ පොදු මිල මට්ටම ආශ්‍රිතව හඳුනා ගන්න තියෙන ලස්සන සංකල්ප තුනක්, ප්‍රධාන සංකල්ප තුනක් පුතේ.
පොදු මිල මට්ටම අඛණ්ඩව ඉහළ යනවා නම් අපි ඒකට කියනවා උද්ධමනය කියලා. උද්ධමනය කියලා. ඒ වගේම භාණ්ඩ හා සේවාවල පොදු මිල මට්ටම අඛණ්ඩව පහළ ගියොත් පුතා ඕකට කියනවා අවදමනයක් කියලා. අවදමනයක් කියලා. ඒ විතරක් නෙමෙයි භාණ්ඩ හා සේවාවල පොදු මිල මට්ටම ඉහළ යන වේගය අඛණ්ඩව අඩු වෙනවා නම් ඉහළ යන වේගය ක්‍රමයෙන් අඩු වෙනවා නම් ඉහළ යන වේගය ක්‍රමයෙන් අඩු වෙනවා නම් අපි ඕකට කියනවා නිරුද්ධමනයක් කියලා. නිරුද්ධමනයක් කියලා. නිරුද්ධමනයක් කියලා. අපි එකපාරක් ආය සාරාංශයක් විදිහට ඉගෙන ගමු. පොදු මිල මට්ටම කියලා කියන්නේ පුතේ මේකට සාමාන්‍ය මිල මට්ටම කියලා කියනවා කියලා මතක තියාගන්න. පොදු මිල මට්ටම හෙවත් සාමාන්‍ය මිල මට්ටම කියලා කියන්නේ කිසියම් නිශ්චිත කාල පරිච්ඡේදයක් තුළ ආර්ථිකයේ සියලුම භාණ්ඩ හා සේවාවල නිරපේක්ෂ මිල ගණන් වල බරතබු සාමාන්‍ය අගයයි. හරිද? ඒතකොට මේ පොදු මිල මට්ටම සංකල්පය ආශ්‍රිතව ප්‍රධාන තවත් සංකල්ප තුනක් තියෙනවා. ඒ තමයි උද්ධමනය. පොදු මිල මට්ටම අඛණ්ඩව ඉහළ යනවා නම් අපි ඒකට උද්ධමනය කියලා කියනවා. ඊළඟට සංකල්පයක් විදිහට තියෙන්නේ අවදමනය. පොදු මිල මට්ටම අඛණ්ඩව පහළ යනවා නම් ඒකට අවදමනයක් කියලා කියනවා. ඒ වගේම පොදු මිල මට්ටම ඉහළ යන වේගය ක්‍රමයෙන් අඩු වෙනවා නම් ඒකට නිරුද්ධමනයක් කියලා කියනවා. දැන් මේ නිරුද්ධමනය කියන සංකල්පයෙන් තවත් නිර්වචනයක් තියෙනවා. ඒ තමයි උද්ධමන අනුපාතිකය ක්‍රමිකව අඩු වෙනවට අපි නිරුද්ධමනය කියලා කියනවා. දැන් උදාහරණයක් විදිහට ගත්තොත් 2015 2016 2017 වගේ අවුරුදු ගන්නකො. ඒ අවුරුදු වල අපි දාමුකෝ උද්ධමන අනුපාතිකය 8.2යි 8යි 7.9යි කොහොම තිබ්බා කියලා. දැන් ඔයාලට පේනවා අවුරුද්දෙන් අවුරුද්ද වැඩි වෙද්දී එහා පැත්තෙන් උද්ධමන අනුපාතිකය මොකද වෙලා තියෙන පුතේ? අඩු වෙලා. ඔන්න ඔය උද්ධමන අනුපාතිකයේ අඩුවීමටත් අපි කියනවා නිරුද්ධමනය කියලා. හරි. පුතේ ඊළඟට අපිට අඳුර ගන්න තියෙන සාර්වාර්ථික විචල්‍ය තමයි විනිමය අනුපාතිකය. මොකක්ද පුතේ විනිමය අනුපාතිකයක් කියලා කියන්නේ? විනිමය අනුපාතිකයක් කියලා කියන්නේ එකිනෙකට වෙනස් මුදල් වර්ග දෙකක් හුවමාරු වන අනුපාතය. ආයෙ පාරක් කියමු. එකිනෙකට වෙනස් මුදල් වර්ග දෙකක්. අපි ගමුකෝ USD. USD කියන්නේ ඩොලර් සහ ලංකාවේ රුපියල් LKR කියලා ඔකට කියනවා. ශ්‍රී ලංකන් රුපී LKR. එතකොට මේ වගේ එකිනෙකට වෙනස් මුදල් වර්ග දෙකක් හුවමාරු වන අනුපාතිකය. හරිද? මේක ඉන්ටර්නෙට් එකේ එහෙම ගහපුවම බලා ගන්න පුළුවන්. දැන් මේ වෙද්දි මේ වීඩියෝ එක හදන මේ වෙලාවෙද්දි එක USD එකක් ලංකාවේ රුපියල් 303.715කට සමානයි. හරිද? ඇමරිකානු එක්සත් ජනපද ඩොලර් එකක් ඇමරිකානු ඩොලර් එකක් ශ්‍රී ලංකාවේ රුපියල් 303.715කට අනුපාතයක් වශයෙන් සමානයි. එතකොට මෙන්න මේක තමයි විනිමය අනුපාතිකය කියලා කියන්නේ. එකිනෙකට වෙනස් මුදල් වර්ග දෙකක් හුවමාරු වන අනුපාතිකය. ඔයාලට පුළුවන් ජපන් යෙන් එකක් රුපියල් ශ්‍රී ලංකාවේ රුපියල් කීයද කියලා බලන්න. නේ? ඒ වගේ අපිට විවිධ මුදල් ඒකක අතර අනුපාතිකමය සම්බන්ධතාවය හොයන්න වෙනවා. එකිනෙකට වෙනස් මුදල් ඒකක අතර. අපි ඕකට කියනවා විනිමය අනුපාතිකය කියලා. ඊළඟ සාර්වාර්ථික විචාර තමයි පුතේ පොලි අනුපාතිකය කියලා කියන්නේ. මොකක්ද පොලි අනුපාතිකය කියලා කියන්නේ? ඔයාට මතකද පළවෙනි පාඩමේදී තිබ්බා ප්‍රාග්ධනය කියලා නිෂ්පාදන සාධකයක්. මේ ප්‍රාග්ධනයට කරන ගෙවීමනේ පොලිය කියලා කියන්නේ. නේ? පොලිය කියලා කියන්නේ ප්‍රාග්ධනයට කරන ගෙවීමනේ. එතකොට මේ නිර්වචනය ප්‍රාග්ධනය කියන සංකල්පයත් එක්ක සම්බන්ධ වෙච්ච නිර්වචනයක්. මොකක්ද පොලි අනුපාතිකය කියලා කියන්නේ? ප්‍රාග්ධන සම්පත් භාවිතයේදී එහි අයිතිවාසිකම වෙනුවෙන් අවසාන වශයෙන් ගෙවන මිල තීරණය කරන අනුපාතිකය තමයි අපි පොලි අනුපාතිකය කියලා කියන්නේ. ආය පාරක් ප්‍රාග්ධන සම්පත් භාවිතය වෙනුවෙන් එහි අයිතිවාසිකම වෙනුවෙන් ගෙවන මිල තීරණය කරන අනුපාතිකය තමයි පොලි අනුපාතිකය කියලා කියන්නේ. දැන් කිසියම් ප්‍රාග්ධන සම්පතක් පාවිච්චි කරනවා කියලා හිතන්නකෝ. මේ ප්‍රාග්ධන සම්පතේ හිමිකාරීත්වය තියෙනවානේ. ඒ හිමිකාරීත්වය වෙනුවෙන් හරිද? ඒ හිමිකාරීත්වය වෙනුවෙන් අවසාන වශයෙන් මිලක් ගෙවන්න වෙනවනේ. අවසාන වශයෙන් මිලක් ගෙවන්න වෙනවා.
ඒ ගෙවන මිල තීරණය කරන අනුපාතිකයට තමයි අපි කියන්නේ පොලි අනුපාතිකය කියලා. ඒ ගෙවන මිල තීරණය කරන අනුපාතිකයට තමයි අපි පොලි අනුපාතිකය කියලා කියන්නේ. එහෙනම් පුතේ අවසාන වශයෙන් අපි කියමු මොකද්ද පොලි අනුපාතිකය කියලා කියන්නේ? කිසියම් ප්‍රාර්ථන සම්පතක හිමිකාරීත්වය දැරීම වෙනුවෙන් ගෙවන මිල තීරණය කරන අනුපාතිකයට අපි කියනවා පොලි අනුපාතිකය කියලා. හරි. අවසාන සාර්වාර්ථික විචල්‍ය තමයි පුතේ ගෙවුම් ශේෂය කියලා කියන්නේ. වසරක කාල පරිච්ඡේදයක් තුළ රටක් විසින් සෙසු රටවල් සමග කරන ආර්ථික ගනුදෙනුවල ප්‍රතිඵලයක් වශයෙන් වෙනත් රටවලින් ලැබෙන විදේශ ලැබීම් නැත්නම් විදේශ මුදල් සහ වෙනත් රටවලට ගෙවන විදේශ ගෙවීම් අතර වෙනසට අපි කියනවා ගෙවුම් ශේෂය කියලා. සරල උදාහරණයක් කරන් පැහැදිලි කරලා දෙන්නම්. පුතේ අපි පිටරටට තේ අපනයනය කරනවා, ඇඟලුම් අපනයනය කරනවා. ඒ තුලින් අපිට ඩොලර් ප්‍රමාණයක් ලැබෙනවා. ඒක තමයි අපිට විදේශ මුදල් විදිහට ලැබෙන්නේ. නේ? විදේශ මුදල් ලැබීම විදිහට ලැබෙන්නේ. ඒ වගේම අපි අපේ රටට කන්තෙල් ගෙන්නනවා. නේ? විවිධ භාණ්ඩ හා සේවා ගෙන්නනවා. ඒ ගෙන්නන්න අපි මේ ඩොලර් වියදම් කරන්න ඕන. අන්න ඒ විදේශ මුදල් ගෙවීම, ඒ විදේශ මුදල් ලැබීම සහ විදේශ මුදල් ගෙවීම අතර අපේ තියෙන පරතරයට කියනවා ගෙවුම් ශේෂය කියලා. එතකොට මේ විදේශ මුදල් ලැබීම සහ විදේශ මුදල් ගෙවීම අතර වෙනස තුලනය කිරීම තමයි ගෙවුම් ශේෂ ලේඛනයෙන් වෙන්නේ. ඒ වගේම මේ ගෙවුම් ශේෂය කියන මාතෘකාව වාඩ 13 ශ්‍රේණියේදී පුළුල් පාඩමක් විදිහට ඉගෙන ගන්න තියෙනවා. නමුත් ජාතික ගෙවුම් කරන පාඩමේදී සරලව පැහැදිලි කිරීමක් විතරයි බලාපොරොත්තු වෙන්නේ. එහෙනම් පුතේ සාර්වාර්ථික විචල්‍යයන් සම්බන්ධ මේ පරිච්ඡේදයත් මෙතනින් අවසන් වෙනවා.